සංජානා පෙරේරාගේ ලෝකය ගොඩනැගී තිබුණේ ඉලක්කම් සහ වාර්තාවටාය. විහංග එන්ටර්ප්‍රයිසස් හි 24 වන මහලේ වීදුරු බිත්තිවලින් වට වූ ඇගේ කුඩා මේසය ඇගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය විය. කොළඹ අහස සිපගන්නා දැවැන්ත ගොඩනැගිලි දෙස බලමින් ඇය සිහින මැව්වේ තම මවගේ බෙහෙත් බිල සහ නංගීගේ අධ්‍යාපන වියදම් පියවා කවදා හෝ දවසක තමන්ගේම කියා කුඩා නිවසක් තනා ගැනීම ගැනය. ඇගේ කැපවීම සහ දක්ෂතාවය සමාජමේ කිසිවෙකුටත් දෙවනි නොවිය. විහංග රණසිංහ එම දැවැන්ත ව්‍යාපාර අධිරාජ්‍යයේ හිමිකරු පිටට පෙනුනේ ග්‍රැනයිට් පර්වතයක් මෙනි. තියුණු බැල්මක්, කලාතුරකින් සිනාසන මුහුණක් සහ සෑම වචනයක්ම කිරා මැනබලන ස්වභාවයක් ඔහු සතු විය. එහෙත් ඒ දැඩි පෙනුම යට සිරවී තිබුණේ තනිකමෙන් සහ හිස්කමෙන් තිරුණු හදවතකි. ඔහුගේ විවාහය සමාජයේ ඉහළ පැලැන්තියේ තවත් එක් ව්‍යාපාරික ගනුදෙනුවක් බඳු විය. ඔහුගේ බිරිඳ ශිරෝමි රූපයෙන් අගතැන්පත් වූහද ඇගේ ලෝකය වූයේ සමාජ උත්සව, විලාසිතා සහ තම තත්ත්වය පවත්වාගෙන යාම පමණි. විහංගගේ හදවතේ වූ නිහඬ වේදනාව තේරුම් ගැනීමට ඇයට කිසිදා අවශ්‍යතාවයක් නොවිය. ඔවුන් දෙදෙනාගේ ලෝක එකිනෙක ගැටුනේ ප්‍රොජෙක්ට් බ්ලූබර්ඩ් නම් වූ නව ව්‍යාපෘතියත් සමගය. එය සමාගමේ අනාගතය තීරණය කරන අතිශය තීරණාත්මක ව්‍යාපෘතියක් වූ අතර එහි ප්‍රධාන වගකීම පැවරුණේ සංජානාටය. දින සති බවටත් සති මාස බවටත් පෙරළෙද්දී ඔවුන් දෙදෙනාටම කාර්යාලයේ වැඩි කාලයක් එකට ගත කිරීමට සිදුවිය. මුලදී ඔවුන්ගේ සංවාද ව්‍යාපෘතියට පමණක් සීමා විය. හෙත් රාත්‍රී කෑම මේසේදී කෝපි කෝප්පයක් අතැතිව විඩාපර දෑසින් එකිනෙකා දෙස බලන මොහොතක ඔවුන්ගේ වෘත්තීය සීමාවන් බොඳ වී යන්නට විය. විහංග සංජානාගේ බුද්ධියටත් ඇගේ නොසැලෙන කැපවීමටත් වශී විය. සංජානා විහංගගේ දැඩි පෙනුම යට සැඟවී තිබූ මනුෂ්‍යත්වය සහ ඔහු විටක ප්‍රකාශ කළ සියුම් කාරුණික බවට සිතින් බැඳින්නට විය. එක් වැහිබර රාත්‍රියක වැඩ අවසන් වී ඔවුන් දෙදෙනා පමණක් කාර්යාලයේ ඉතිරිව සිටියා. ජනේලයෙන් පිටත කොළඹ නගරය වැස්සෙන් නැහැවෙමින් තිබින. මිස් පෙරේරා, ඔයාට මහන්සි ඇති. විහංග නිහඬතාවේ බිඳිමින් කීවේයා. ටිකක් විතර සර්, ඒත් ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකන් මහන්සියක් නෑ. ඇය සිනාසෙන්නට උත්සාහ කළාය. විහංග මොහොතක් ඇගේ ඩෑස් දෙස බලා සිටියේය. සමහර වෙලාවක මට හිතනවා මේ ඔෆිස් එක තමයි මගේ ගෙදර වගේ දැනෙන්නේ කියලා. ඒ වචන කිහිපය සංජානාගේ හදවතේ ගැඹුරුම තැනක නැවතින්. ඒ බලවත් දැවන්ත මිනිසාගේ ඇස්වල ඌයේ පුදුමාකාර තනිකමකි. එදා ඇය පළමු වරට ඔහු දෙස බැලුවේ බොස් ලෙස නොව තේරුම් ගැනීමක් සහ සෙනෙහසක් සොයන මිනිසෙකු ලෙසය. ඒ මොහොත ඔවුන්ගේ කතාවේ ආරම්භය විය. ප්‍රොජෙක්ට් බ්ලූබර්ඩ් සාර්ථකව අවසන් වුවද විහංග සහ සංජානා අතර වූ නොපෙනෙන බැඳීම එතනින් අවසන් නොවිය. එය රහසිගත දුරකථන ඇමතුම්, කාර්යාලයේ කොරිඩෝවේදී හුවමාරු වන හොර බැල්ම් සහ කිසිවෙකුටත් නොපෙනෙන ලෙස ලිෆ්ටේදී අතැඟිලි එකිනෙක ස්පර්ශ වීම දක්වා වර්ධනය විය. ඔයා අද ගොඩක් ලස්සනයි. මීටිං එකක් අතරතුර ඔහු ඇයට එවූ කෙටි පණිවිඩය ඇගේ මුහුණ රතු කළයා. මට රෑට ඔයාගේ කටහඬ අහන්න ඕන වුණා. රාත්‍රී 12ටත් පසුව ඔහු කතා කර කියන විට ඇගේ හුදකලා කාමරය ඔහුගේ කටහඬින් පිරී ගියේය. කාර්යාලයේ ඕපාදූපු ඇසෙන කන්වලට ඔවුන්ගේ මෙම සමීප බව රහසක් නොවීය. විශේෂයෙන්ම සංජානාගේ තනතුරට ඇසගසාගෙන සිටි රුවිනි ඔවුන් දෙදෙනා ගැන කටකතා පතුරවන්නට පටන් ගත්තාය. බොස්ගේ අලුත් සෙල්ලම් බඩුව යනුවෙන් ඇය මිතුරියන් සමග මුමුණනු සංජානාට ඇසුණු දින ඇගේ හදවතට පිහියකින් අනින්නක් මෙන් වේදනාවක් දැනුනි. ඇය කරන්නේ වැරද්දක්ද? විවාහක පුරුෂයෙකු සමග ඇතිකරගත් මේ සම්බන්ධය ඇගේ අනාගතය විනාශ කරාවිද? ඇගේ හෘද සාක්ෂිය ඇයට දිනපතාම චෝදනා කළේය. මේ අතර ශිරෝමිටත් විහංගගේ වෙනස්කම් ටිකෙන් ටික දැනෙන්නට විය. ඔහු පෙරට වඩා දුරකථනයේ නිමග්නව සිටියේය. නිවසට පැමිණීම ප්‍රමාද කළේය. ඇය සමග කතාබහ කිරීමෙන් වැළකී සිටියේය. දිනක් ඇය කිසිදු දැනුම් දීමින් තොරව කාර්යාලයට කඩා වැදුනාය. ඒ මොහොතේ විහංග සහ සංජානා ඔහුගේ කාමරයේ ව්‍යාපෘති සැලසුමක් දෙස බලමින් ඉතා සමීපව සිටියා. ඔවුන් අතර කිසිදු අනුචිත දෙයක් සිදු නොවුවද ශිරෝමිගේ සැකසහිත ඇස්වලට එය දිස්සුවේ වෙනත් ආකාරයකටය. විහංග, ඔයාගේ අලුත් පර්සනල් සෙක්‍රටරි හරිම දක්ෂ පාටයිනේ. ඇය පැවසුවේ උපහාසයනේ. ඇගේ බැල්ම සංජානාගේ දෙපතුලේ සිට හිසකෙස් අග දක්වා දිවගියය. එදින සවස සංජානාගේ දුරකථනයට නාඳුනන අංකයකින් ඇමතුමක් ආවිය. හෙලෝ,
මම ශිරෝමි රණසිංහ කතා කරන්නේ. අනෙක් පසින් ඇසුණු හඩ අයිස්මෙන් සීතල විය. මම දන්නවා ඔයයි මගේ මහත්තයයි අතර මොකක්ද වෙන්නේ කියලා. හොඳින් අහගන්නවා. මගේ පවුල කඩන්න හැදුවොත් මම ඔයාගේ මුළු ජීවිතේම විනාශ කරනවා. එයාගෙන් ඈත් වෙලා ඉන්නවා. දුරකතනය විසන්දි වූ පසු සංජානා වෙවුලන දෑතින් මුහුණ වසාගත්තාය. ඇගේ ලෝකය කඩා වැටෙන්නක් මෙන් ඇයට දැනින. ශිරෝමිගේ තර්ජනයෙන් පසු සංජානා විහංගගෙන් දුරස්වීමට උත්සාහ කළාය. එහෙත් විහංග එයට ඉඩ දුන්නේ නැත. සංජානා මට ඔයාව නැති කරගන්න බෑ. ශිරෝමි කියන දේවල් ගණන් ගන්න එපා. මම ඔක්කොම විසඳනවා. ඔහු ඇයට පොරොන්දු විය. ඔවුන්ගේ සම්බන්ධය තවත් ශක්තිමත් කළ සිදුවීමක් වූයේ සංජානාගේ මව හදිසියේ රෝගාතුරවීමයි. රෝහල් බිල්පත් ගෙවා ගැනීමට නොහැකිව ඇය අසරණව සිටි මොහොතේ ඇයට පිහිට වූයේ විහංගයි. ඔහු කිසිවෙකුටත් නොදැනෙන ලෙස සියලු වියදම් දැරූ අතර කොළඹ සිටින හොඳම විශේෂඥ වෛද්‍යවරයෙකු මවට ප්‍රතිකාර කිරීම සඳහා යෙදවිය. ඔහුගේ මේ ක්‍රියාව සංජානාගේ හදවතේ ඔහු කෙරෙහි තිබූ ආදරය දහස් ගුණයකින් වැඩි කළේය. වැඩි කලක් යන්නට මත්තෙන් ඔවුන් දෙදෙනාට සිංගප්පූරුවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සඳහා ව්‍යාපාරික චාරිකාවක් යාමට සිදුවියා. එහෙත් අවසන් මොහොතේ ඇති වූ ගැටලුවක් නිසා එය නුවර එළියේ සුඛෝපභෝගී හෝටලයක පැවැත්වෙන දේශීය සමුළුවක් බවට පත්වියා. කොළඹ නගරයේ කාර්යබහුලත්වයෙන් සහ ඕපාදූපුවලින් මිදී නුවර එළියේ මීදුමෙන් වැසුණු කඳුකරයේදී ඔවුන්ට නිදහසක් දැනුනි. හෝටලයේ ගිනි උදුන අසල උණුසුම් කෝපි කෝප්පයක් තොලගාමින් ඔවුන් පැය ගණනක් කතා කළා. එදින රාත්‍රියේ විහංග පළමු වරට තම අසාර්ථක විවාහය ගැන ඇය සමග කතා කළය. අපේ කසාදේ කියන්නේ ගනුදෙනුවක් සංජානා. බිස්නස් දෙකක් එකතු කරා වගේ. එතන ආදරයක් තිබුණේ නැහැ. ශිරෝමිට ඕනේ වුණේ මගේ සල්ලි, බලය, සමාජ තත්වය. මට කවදාවත් ඇයගෙන් ආදරයක් තේරුම් ගැනීමක් ලැබුණේ නැහැ. මගේ දුව මිෂෙල්, එයාට අවුරුදු 16යි. එයා තමයි මගේ එකම සැනසීම. ඒත් එයාටත් මේ හිස් ජීවිතේ තේරෙනවා. ඔහුගේ කතාව ඇසීමෙන් සංජානාගේ දෑසට කඳුළු පිරුණි. ඇය තම අතින් ඔහුගේ අතක් මෘදුව අල්ලා ගත්තාය. ඒ මොහොතේ ඔවුන් අතර තිබූ සියලු බාධක බිඳී ගියාක් මෙන් විය. විහංග ඇගේ මුහුණ දෝතින්ම ගෙන ඇගේ දෑස් දෙස බලා සිටිය. ගිනි උදුනේ රත් පැහැ එළිය ඔවුන්ගේ මුහුණ මත රැඳී තිබින. ඔහු සෙමෙන් ඇයට ලං විය. ඔවුන්ගේ පළමු හදුව නුවර එළියේ සීතල රාත්‍රිය උණුසුම් කළය. එය හදිසි ආවේගශීලී එකක් නොව බොහෝ කල් සිතේ සිරකරගෙන සිටි ආදරයේ මුදුමොලොක් ප්‍රකාශනයක් විය. එදින රාත්‍රිය ඔවුන්ගේ විය. වහින වැස්සේ සිසිලස ජනේලයෙන් කාමරයට කාන්දු වෙද්දී ඔහුගේ උණුසුම් ස්පර්ශය ඇගේ ගත පුරා ගින්නක් මෙන් පැතිර ගියේය. ඇගේ නමට වඩා ආදරණීය වචනයක් ලොව නැති ලෙස ඔහු එය මිමිනුවේය. ඒ මොහොතේ ලෝකයේ වෙන කිසිවෙක් හෝ කිසිවක් ඔවුන්ට වැදගත් නොවිය. ඔවුන් සිටියේ ඔවුන්ගේම ආදර ලෝකයේ තනිවමය. නුවර එළියේ සිහිනමය දින කිහිපයෙන් පසු නැවත කොළඹට පැමිණීම සිහිනයකින් අවදිවීමක් බදු විය. ඔවුන්ගේ සම්බන්ධය තවත් ශක්තිමත් වී තිබුණද ඉදිරියේදී පැමිණෙන කුණාටුව ගැන ඔවුන් දැන සිටියේ නැත. විහංග එන්ටර්ප්‍රයිසස්හි වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුණේ කොළඹ තරුපන්තියේ හෝටලයකය. සමාගමේ සියදම සේවකයින් සහ ප්‍රභූ අමුත්තන්ගෙන් ශාලාව පිරී ඉතිරී ගොස් තිබිණි. සංජානා නිල් පැහැති සාරියකින් සැරසී අලංකාරව සිටියාය. විහංගගේ දෑස් නිතරම ඇය වෙත යොමු වී තිබෙනු ඇයට රහසින් දැනුනි. සියල්ල හොඳින් සිදුවෙමින් තිබියදී ශිරෝමි ශාලාවට ඇතුළු වූය. ඇය කෙලින්ම ගියේ විහංග අසල සිටි සංජානා වෙතටය. මෙන්න ඉන්නේ අපේ කැම්පනි එකේ අලුත්ම වත්කම. ශිරෝමි සියලු දෙනාටම ඇසෙනසේ කෑගසුවාය. මගේ මහත්යාව අල්ලගන්න දක්ෂකම විතරක් නෙවෙයි, එයාගේ සල්ලිවලට ඕන දෙයක් කරන්න ලෑස්ති කෙනෙක්. ශාලාවම නිශ්ශබ්ද වියා. සියලු දෙනාගේම දැස් යොමු වූයේ ලැජ්ජාවෙන් සහ කම්පනයෙන් ගල් ගැසී සිටි සංජානා වෙතටය. ශිරෝමි, ඇති දැන් පිස්සුද ඔයාට? විහංග ඇයව වළක්වන්නට උත්සාහ කළය. නෑ, මට පිස්සු නෑ. හැමෝම දැනගන්න ඕන මේ ගෑණි කවුද කියලා. මගේ අවුරුදු 18ක කසාද ජීවිතේ කඩන්න හදන ඇය තව තවත් කෑගසන්නට වියා. සංජානාට තවත් එහි රැඳී සිටීමට නොහැකි වියා. ඇය දෑසේ පිරුණු කඳුළු සමගින් සියලු දෙනාගේම සමච්චල් සහ කුතුහලය පිරුණු බැල්ම මැදින් ශාලාවෙන් පිටතට දිව ගියාය.
ඒ සිදුවීමෙන් පසු සියල්ල වෙනස් වියා. විහංග ශිරෝමිගින් දික්කසාදවීමට තීරණය කළේය. එහෙත් ශිරෝමි එයට කිසිසේත්ම එකඟ නොවිය. ඇය සමාගමෙන් අඩක්, නිවස, දේපල සහ දියණියගේ සම්පූර්ණ භාරකාරත්වය ඉල්ලා නඩු පැවරුවාය. විහංගගේ ව්‍යාපාරික ජීවිතය සහ පෞද්ගලික ජීවිතය එකම මොහොතේ කඩා වැටෙන්නට වියා. මේ සියල්ල දෙස බලා සිටි සංජානාගේ හදවත වරදකාරී හැඟීමෙන් පිරී ගියේය. මේ සියල්ලටම වගකිව යුත්තේ තමන් බව ඇයට සිතින. ඇය නිසා විහංගගේ ජීවිතය ඔහුගේ දියණියගේ අනාගතය විනාශ වෙමින් පැවතුණි. ඇය ආදරය කළ මිනිසා ඇය නිසා දුක් විඳිනවා බලා සිටීමට ඇයට නොහැකි වියා. එක් උදෑසනක විහංග කාර්යාලයට පැමිණෙන විට ඔහුගේ මේසය මත ලිපියක් වියා. එය සංජානාගෙනි. ඒ සමගම ඇගේ ඉල්ලා අස්වීමේ ලිපියද වියා. විහංග ඇයට දුරකථන ඇමතුමක් ගත්තද එය විසන්ධි කර තිබිනා. ඇය නැවතී සිටි කුලී නිවසට ගිය විට එයද හිස්ව තිබිනා. සංජානා කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර ඔහුගේ ජීවිතයෙන් අතුරුදන් වී තිබුණි. සංජානා නැතිව ගෙවුණු මාස කිහිපය විහංගට අපායක් මෙන් විය. ඔහු වැඩ කළේ යන්ත්‍රයක් මෙනි. ඔහුගේ සිනහව මොහුනෙන් මැකී ජොස් තිබින. ශිරෝමි සමග නීතිමය සටන දිගින් දිගටම ඇදී ගියේය. දිනක් ඔහුගේ දියණිය මිෂෙල් ඔහු සමග කතා කළාය. "තාත්තේ, ඇයි ඔයා ඔච්චර දුකින් ඉන්නේ? අම්මයි ඔයයි සතුටින් හිටියේ නෑ කියලා මම දන්නවා." "ඒ ඇන්ටි සංජානා, ඔයා යාට ඇත්තටම ආදරේද?" ඇය ඇසුවාය. මිෂෙල්ගේ වචන විහංගට නව ශක්තියක් ගෙනාවේය. ඔහුට වැටහුණේ තමාට අවශ්‍ය වන්නේ ව්‍යාජ ජීවිතයක් නොව සැබෑ ආදරය බවයි. ඔහු තීරණයක් ගත්තේය. ඔහු ශිරෝමිට ඇය ඉල්ලූ සියල්ල ලබා දුන්නේය. සමාගමේ කොටස්, විශාල මුදලක් සහ නිවස. ඔහු තමාට ඉතිරි කරගත්තේ සමාගමේ පාලන බලය සහ සංජානාව නැවත සොයා ගැනීමේ අදිෂ්ඨානය පමණි. දික්කසාදය අවසන් වූ දිනයේ ඔහුට දැනුනේ විශාල බරකින් නිදහස් වූවක් මෙනි. ඉන්පසු ඔහු සංජානාව සෙවීමේ මෙහෙයුම ආරම්භ කළේය. මාස ගණන්ක උත්සාහයෙන් පසු ඇගේ පාසල් මිතුරියකගෙන් ඔහුට තොරතුරක් ලැබින. සංජානා මහනුවරට නුදුරු කුඩා ගම්මානයක පාසලක ගුරුවරියක ලෙස සේවය කරන බව ඔහු දැනගත්තේය. විහංග වහාම මහනුවර බලා පිටත් විය. මීදුමෙන් වැසුණු කඳු අතර පිහිටි ඒ කුඩා සුන්දර ගම්මානය ඔහු සොයා ගියේය. පාසල ඇරි කුඩා දරුවන් පිරිවරාගෙන සරල සාරියකින් සැරසියන සංජානාව ඔහු දුටුවේය. ඇය පෙරට වඩා කෙට්ටු වී මුහුණේ වූ දීප්තිය අඩු වී තිබුණද ඇගේ සුන්දරත්වයේ අඩුවක් නොවිය. "සංජානා!" ඔහුගේ කටහඬ ඇසී ඇය හැරි බැලුවාය. විහංගව දුටු ඇගේ දැස් විස්මයෙන් සහ කඳුලින් පිරී ගියේය. ඇයට වචන පිට කර ගැනීමට නොහැකි විය. ඔහු ඇය අසලට පැමිණ ඇගේ දෑත් තම දෑත් අතරට ගත්තයා. "මම ආවා. මම ඔක්කොම ප්‍රශ්න ඉවර කරලා ආවේ. මම දැන් නිදහස්. මට ඔයා නටව ජීවත් වෙන්න බෑ සංජානා. මම ආවේ ඔයාව එකගෙන යන්න." සංජානාගේ කම්මුල් දිගේ කඳුළු ගලා දියේය. එය දුකේ කඳුළු නොව සතුටේ කඳුළු විය. ඇය බලාපොරොත්තු නොවූ එහෙත් සිත යටින් ප්‍රාර්ථනා කළ මොහොත උදා වී තිබින. "ඒත් ඔයාගේ දුව බිස්නස්." "මිෂෙල්, ඔයාව තේරුම් ගනේවි. මට බිස්නස් එකට වඩා ඕන ඔයා. අපි අලුතෙන් පටන් ගමු සංජානා. මේ ලෝකේ කාටවත් අපිව වෙන් කරන්න බැරි විදිහට." ඔහු ඇයව තම පපුවට තුරුළු කරගත්තේය. ඒ ගම්මානයේ නිස්කලංක පරිසරය තුළ ඔවුන් දෙදෙනාගේ ආදරය නැවත උපත ලැබිය. සමාජයේ නීති, ඕපාදූපු සහ බාධක සියල්ල පරාජය කර ඔවුන්ගේ ආදරය ජයගෙන තිබිනි. ඉදිරි මාවත පහසු නොවන බව ඔවුන් දැන සිටියද එකිනෙකාගේ අත අල්ලාගෙන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ඔවුන් සූදානම්ව සිටියා. ඔවුන්ගේ කතාව තහනම් ප්‍රේමයක කතාවක් නොව සියලු බාධක මැදින් ජයගත් සැබෑ ආදරය කතාවක් විය.